සුබ උදෑසනක්. ප්‍රනිත් ලොක්ස් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි අද බලමු ඕනෑම කුඩා දරුවෙකුට වුණත් රූබික් කැටයක් පහසුවෙන් හදාගත හැකි ක්‍රමයක්. මේ ඉතා සරල ක්‍රමයක්. අපි දැන් බලමු ඒ කරන්නේ කොහොමද කියලා. මේ හරියට කරොත් ඕනෑම කුඩා දරුවෙක්ට මෙය සෑදිය හැක. මම චූටිම බබෙට්ට වුණත් තේරුම් ගත හැකි විදියට ඉතාම සරලව මේක ඔබට කියා දෙන්න. එහෙනම් අපි වැඩි පටන් ගමු. රූබික් කියුබ් කැටයක් හදන්න කලින් අපි මුලින්ම නීති දෙකක් තියෙනවා. ඒ දෙක හඳුනා ගන්න. එකක් වමත් නීතිය සහ අනික දකුණත් නීතිය. අපි එහෙනම් බලමුද දැන් ඒ දෙක කරන්නේ කොහොමද කියලා. අපි මුලින් බලමු දකුණත් නීතිය කොහොමද කරන්න කියලා. දකුණත් නීතිය කරන්නේ අපි රූබික් කැටයක් අල්ලන් ඉන්නකොට තමන්ගේ මූණ පැත්තට මෙහෙම මේ විදිහට තියාගන්න. තමන් කැමති පැත්ත. තියාගෙන තමන්ගේ දකුණු අත තියෙන්නේ. දකුණත් නීතිය තමයි මේ කියලා දෙන්නේ. දකුණු අත පැත්තේ මේ කෙරෝලෙම තියෙන්නේ. අන්න ඒක එකපාරක් උඩට දාන්න. ඊට පස්සේ ආයෙත් වමට දාන්න මේ උඩ එක. මේක විදිහට බලා ගන්න. ඊට පස්සේ දකුණු අත පැත්තේ එක පල්ලෙහාට දාන්න. ඊට පස්සේ උඩ තියෙන තීරුව ආයෙත් දකුණට දාන්න. ඔන්න දකුණත් නීතිය. ආයෙ බලමු. උඩට එකයි වමට එකයි පල්ලෙහාට එකයි ආයෙ දකුණට එකයි. දකුණත් නීතිය උඩට එකයි දකුණත් පැත්තේ තියෙන එක උඩට එකයි උඩ එක වමට එකයි ආයෙ දකුණු පැත්තේ එක පහළට එකයි ආයෙත් උඩ එක වමට එකයි උඩට එකයි වමට එකයි පල්ලෙහාට එකයි ආයෙ දකුණට එකයි. ඒ වගේම තමයි වමත් නීතිය. ඒකෙම අනිත් පැත්ත. තමන්ගේ වම් අත පැත්තේ තියෙන එක උඩට එකයි ඒක දකුණට මෙහෙම කරකවලා ආයෙත් පල්ලෙහාට එකයි දෙක ආයෙත් වමටම කරකවනවා. ආයෙ බලන්න උඩට එකයි උඩ එක මෙහෙම දකුණට කරකුවා ආයෙත් දකුණු පැත්තේ එක පල්ලෙහාට කරකුවා උඩ තීරුව ආයෙත් වමටම කරකුවා. බලන්න ආයෙත් උඩට එකයි උඩ තීරුව දකුණට කරකවනවා ආයෙත් වම් පැත්තේ තීරුව පහළට කරකවනවා ආයෙත් උඩ තීරුව වමටම කරකවනවා. ආයෙත් බලමු දකුණත් නීතියයි වමත් නීතිය. දකුණත් නීතිය උඩ එකයි අරහට උඩම එකයි පහළට එකයි ආයෙත් දකුණට එකයි. වමත් නීතිය උඩට එකයි දකුණට එකයි ආයෙත් පහළට එකයි උඩ තීරුව වමට එකයි. අපි මේක කරනකොට ටිකක් කරනකොට ඔයාලට තේරෙයි මේ විදිහට තමයි දකුණත් නීතියත් වමත් නීතියත් කරන්නේ. අපි දැන් බලමු රූබික් කියුබ් කැටය ඕනම පොඩි ළමෙක්ට හදන්න පුළුවන් ආකාරය. මේ මං ඉතාම සරල විදිහට කියලා දෙන්නේ. මොකද චූටි ළමෙක්ට වුණත් තේරුම් ගන්න පුළුවන් විදිහට ලොකු බර වචන දාලා කිව්වම තේරෙන්නේ නැහැ සමහර අයට. මේක මේ ඉක්මනින් හදන ක්‍රමයක් නෙමෙයි. ඕනම කෙනෙක්ට හදන්න පුළුවන් ක්‍රමයක් තමයි මම කියලා දෙන්නේ. මොකද ගොඩක් පොඩි අය දන්නේ නැහැ තාම රූබික් කියුබ් කැටයක් හදන්න. දන්න අය ඉන්නවා ඒගොල්ලන්ට නෙමෙයි. දන්නේ නැති අයට තමයි මම මේ කියලා දෙන්න හදන්නේ. එහෙනම් පටන් ගමු. ඔයගොල්ලෝ මුලින්ම ගන්න තියෙන්නේ රූබික් කියුබ් කැටය අරන් මේ කහ රවුම තියෙන්නේ. අන්න ඒ පැත්ත තමන්ගේ දෙසට මෙම හරව ගන්න. තමන්ගේ මුණ පැත්තට. කහ පැත්ත තියෙනවා නම් අනිත් පැත්තේ සුදු පාට තමයි තියෙන්න ඕන. කහ පාට රවුම මැද තියෙන එක තමන්ගේ පැත්තට හදාගන්න. දැන් ඔයාලා මුලින් කරන්න ඕන මේ කහ පාට රවුම වටේට මෙන්න මේ කතිරය වගේ. අන්න ඒ ඔටු මේ එකක් පිරෙලා තියෙනවා. තව තුනක් තියෙනවනේ. ඒ තුනත් සුදු පාට කර හදා ගන්න ඕන. සුදු පාට මුලින්ම හදා ගන්න මුලින්ම බලන්න ඕන අපි සුදු පාට තියෙන තැන. ඒ කියන්නේ දැන් මෙතනනේ එක සුදු පාට එකක් තියෙන. අපි ඒක
මෙතනට කොතන්ට හරි ගන්න පුළුවන් ඔයාට. බලන්න මේක ගන්න හැටි. මේක මෙතනට ගන්න නම් මේ පල්ලෙහා දෙකම අල්ලලා මෙන්න මේම කරකවන්න. ඊට පස්සේ මෙන්න මේක මේ පැත්තට ගන්න. ආයෙත් මෙම පල්ලෙහා දෙක ඔන්නෝම දැන් දෙකක් හැදිලා තියෙනවා. අපි බලමු ඊටු දෙයක් හදන්නේ කොහොමද කියලා. දැන් වෙන විදිහකට කියලා දෙන්නම්. මෙහෙම කරකවලා ඔයාලට මෙහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් එක තියෙන විතන බලමුකෝ මේක මෙතන. ඒකත් අපිට මෙහෙම කරකවලා මේ දෙක පල්ලෙහා මේ පැත්තට කැමති පැත්තට යවලා මෙහෙම දැම්මම හරි. දැන් බලන්න සුදු එක මැද්දේ කහ එක මැද්දේ සුදු හතර පැත්තට තියෙන කතරේ වගේ. මුලින්ම කරන්න ඕන ඔයාලා මෙන්න මේක හදන්න. මේක ඔයාලා කැමති විදිහට හදන්න පුළුවන්. මේක ලේසි හදන්න. තියෙන පැත්ත එක මේ හතරට සෙට් කරගන්න තියෙනවා. ඊට පස්සේ අපි බලමු ඊළඟට කරන්න මොකද කියලා. ඊළඟට කරන්නේ දැන් මේ සුදු එකත් එක්ක තියෙනවනේ පාටක්. ඉතින් නිල් පාට. අපි මෙන්න මේ රවුමත් නිල් පාට තියෙන එකක් මෙතනට ගෙන්න ගන්න ඕන. ඒක කරගන්නේ උඩ එක විතරක් අපි මෙහෙම අල්ලගෙන මෙන්න මෙහෙම යට තියෙන දෙකම ගේන්න ඕන එක ළඟට. මෙතන තියෙන එක නිල් වෙන්න ඕනේ නැහැ. මේ මැද රවුම විතරක් වුණාම ඇති. එහෙම කරලා මෙන්න මේක මේ උඩ මෙන්න මේ තියෙන්නේ ඉස්සරහාම එක. දැන් කහ පැත්ත උඩට තියාගෙන කරාම තමන්ගේ මූණ පැත්තට ඉස්සරහට තියෙන පැත්ත මේක. ඒක දෙපාරක් මෙහෙම වමට හරි දකුණට හරි මෙහෙම කරකවන්න. හරි. ඒක කරකවුවට පස්සේ ඒ සුදු එක මෙහෙම යටට එනවා. ඊට පස්සේ අපි අනිත් පැත්ත බලමු. මේ හැදිලා තියෙනවා නම් මේ දෙක කරකවන්න ඕනේ නෑ. හැදිලා නැත්තම් තමයි මම කිව්වේ. දැන් මේක හැදිලා තියෙන හින්දා අපිට පුළුවන් මෙහෙම දෙපාරක් කරකවන්න. එතකොට මේක මෙතන යටට එනවා. ඒක සුදු තියෙන තැනටම. ඊළඟ පැත්ත. මෙතනත් හැදිලා තියෙනවා. අපි හැදිලා නැහැ කියලා හිතමුකෝ. ඔන්න දැන් හැදිලා නැහැ. දැන් අපිට මේ දෙකම මෙන්න මෙහෙම ඔය කොළ පාට තැනට ගේන්න. එතකොට මේ දෙක තියෙනවනේ. දැන් ඒක හැදිලා. එතකොට දෙපාරක් ආයෙත් පල්ලෙහාට කරකවන්න ඕන. දැක්කනේ ඒක මෙතනට ආවා. ඊට පස්සේ රතු පැත්ත. ඒකත් හැදිලා නැහැ කියලා අපි හිතමුකෝ. ඔන්න දැන් දෙක කරකවම හැදුනා. මෙතනට රතු එක එනකන් කරකවන්න ඕනත්. ඊට පස්සේ දෙපාරක් ආයෙත් යටට කරකවන්න. දැන් කරකවුවට පස්සේ බලන්න කහ පාට තියෙන පැත්තට සුදු ටික අයින් වෙලා ඒ සුදු ටික ඔක්කොම මේ සුදු පාට තියෙන පැත්තට හරි ගියා. ඊට පස්සේ අපි කරන්න තියෙන්නේ මෙන්න මේ පළවෙනි තීරුව හදා ගන්න ඕන. ඒ හදා ගන්න ගමන් මේ යට තියෙන ඉතුරු සුදු තව තුනක් තියෙනවනේ. ඒ තුනක් සම්පූර්ණ කරගන්න ඕන. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. අපි දැන් මෙතන දැන් තුනකින් අඩුයිනේ. මුලින්ම බලනවා අපි මේ කහ පැත්ත උඩට තියාගෙන මෙම සුදු පාට තියෙන එකක් බලා ගන්න මුලින්. සුදු පාටත් එක්ක අපිට පේනවා තියෙනවා ඒ කොටුව නිල් පාටයි තැඹිලි පාටයි. නිල් පාටයි තැඹිලි පාටයි තියෙනවා නම් නිලුයි තැඹිලි තියෙන මෙතනනේ. ඒ කියන්නේ මෙතනට තමයි ඒ සුදු එක යන්න ඕන. ඒ සුදු එක එතනට යන්න ඕන නම් අපි මේ පැත්තේ මෙහෙම තියාගෙන මේ සුදු එක යටට ඇවිල්ලා තැඹිලි එකයි නිල් එකයි මෙතනට එනකම් දකුණත් නීතිය කරමු. ඔන්න බලන්න. එතකොට මේ සුදු එක යටට එන්නත් ඕන. මේ උඩ තියෙන තැඹිලි එක මෙතනටත් එන්න ඕන. නිල් එක මෙතන. ඒක එනකම්ම කරන්න ඕන. ඔන්න බලන්න අපි කරමු දැන්. දකුණත් නීතිය උඩට එකයි, වමට එකයි, පල්ලෙහාට එකයි, ආයේ දකුණට එකයි. ඔන්න ඒ පාර ආවේ නෑනේ. ආයෙ කරනවා ඒකම. වෙන මොකුත් කරන්න ඕනේ නෑ. ඒකම විතරයි කරන්න ඕන. උඩට එකයි, වමට එකයි, පල්ලෙහාට එකයි, දකුණට එකයි. ආයෙ බලමු.
උඩට එකයි වමට එකයි පල්ලෙහාට එකයි දකුණට එකයි. ආයෙ කරමු. උඩට එකයි වමට එකයි පල්ලෙහාට එකයි දකුණට එකයි. ආයෙ කරමු. ආවේ නෑනේ තාම. මේ තියෙන්නේ. දැන් මේ පාරේ උඩට එකයි වමට එකයි පල්ලෙහාට එකයි දකුණට එකයි. බලන්නේ සුදු එක හැදුනා. ඒ වගේම තැඹිලි එකක් හැදුනා, නිල් එකක්. ආයෙ අපි බලමු සුදු එකක් කොහෙද තියෙන්නේ කියලා. සුදු එකක් දැන් මෙතන තියෙනවා. අපි ඒකින්ද ඒ සුදු එක අපි උඩට ගමු. ඒක ලේසියි ඔයගොල්ලන්ට කරන්න. මේ සුදු එක උඩට ගන්න මේ පැත්ත මෙහෙම එකපාරක් කරකවලා මෙහෙම තියාගන්න. ඊට පස්සේ ආයෙත් තිබ්බේ විදිහට මේක හදාගන්න. දැන් බලමු මේ සුදු එකත් එක්ක තියෙන නිල් පාටයි රතු පාටයි. අපි මේ නිල් පාටයි රතු පාටයි කෝණයක් තියෙන පැත්තට මේ සුදු එක අරයියා. එතන නිල් තියෙනවා. එතන රතු තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතනට තමයි මේ සුදු එක එන්න ඕනේ. ඒක අපි මෙන්න මෙහෙම හරවගමු. හරවගෙන අපි ඒ වගේම දකුණත් නීතිය ආයෙත් කරමු. මේ නිල් එක මෙතනට ඇවිල්ලා සුදු එක පල්ලෙහාට ඇවිල්ලා රතු එක මේ පැත්තට එන්න. ඔන්න කරන්න. කහ පැත්ත උඩට තියාගෙන තමයි ඔක්කොම කරන්න ඕන. හොඳද? හරි. උඩට එකයි වමට එකයි පල්ලෙහාට එකයි දකුණට එකයි. ආයෙ කරමු. උඩට එකයි වමට එකයි පල්ලෙහාට එකයි දකුණට එකයි. එනකම්ම කරන්න ඕන. උඩට එකයි වමට එකයි පල්ලෙහාට එකයි දකුණට එකයි. ඔන්න ආවා. සුදු පැත්ත ආවා. දැක්කම නිල් පාටයි රතු පාටයි එතනක් තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ඉතුරු සුදු එක හදාගන්න. ඒක තියෙන්නේ මෙතනනේ. අපි අර ඉස්සෙල්ලේ වගේම ඒක මෙහෙම උඩට ගමු. ඒක ලේසි. අරගෙන නිල් සුදු පාට එකට තියෙන්නේ රතුයි කොළයි. රතුයි කොළ තියෙන රතු මෙතන කොළ මෙතන. ඒ කියන්නේ මෙන්න මෙතනට තමයි ඒක එන්න ඕන. මෙහෙම අරගමු. අරගෙන අපි ආයෙත් අර දකුණත් නීතිය කරමු. උඩට එකයි වමට එකයි පහළට එකයි ආයෙ දකුණට එකයි. ආයෙ කරමු. උඩට එකයි වමට එකයි පහළට එකයි ආයෙ දකුණට එකයි. ආයෙ කරමු. උඩට එකයි වමට එකයි පල්ලෙහාට එකයි දකුණට එකයි. ඔන්න ඒ රතු එකයි කොළ එකයි හැදුනා, සුදු එකත් හැදුනා. දැන් බලන්න සුදු පැත්තේ 9ම හැදිලා ඉවරයි. ඊට පස්සේ මෙන්න බලන්න ඒ පළවෙනි තීරුවත් සම්පූර්ණයෙන්ම හැදිලා ඉවරයි. දැන් අපි බලමු මේ දෙවෙනි තීරුව හදාගන්න විදිය. ඔක්කොම එකපාර හදන්න යන්න එපා. මුලින්ම දන්නේ නැති අය කරන්න ඕන මේ පියවරෙන් පියවර මේ විදිහට කරන්න. ඊට පස්සේ දැන් දෙවෙනි තීරුව හදාගන්න හැටි බලමු. දෙවෙනි තීරුව හදන්නේ අපි මුලින්ම බලනවා මේකේ මෙන්න පාට දෙකක් තියෙන තැන. ඒ කියන්නේ කහ පාට අපි ගණන් ගන්න එපා. කහ පාට කොහොමත් උඩටනේ එන්නේ. ඒක ගැන දැම්ම හිතන්න එපා. අනිත් පාටවල් දැන් සුදු පාටත් ඇවිල්ලා තියෙන ඉතුරු පාට හතරෙන් තමයි අපි මේ කොටු මේ ටික සම්පූර්ණ කරගන්න ඕන. කහ පාට එන්නේ අන්තිමේටම. ඒකින්ද ඒක අන්තිමේට හිතන්න. ඊට පස්සේ අපි බලමු දැන් මේ දෙවෙනි තීරුව හදාගන්නේ කොහොමද කියලා. කහ පාට නැතුව මේ පාට දෙකක් තියෙන තැනක් බලමු. මෙතන තියෙනවනේ. මෙතන තියෙන රතුයි කොළයි. රතුයි කොළයි තියෙනවා. මේ රතු එක ගේන්න ඕන මෙන්න මෙහෙම රතු තියෙන පැත්තට. ගෙනල්ලා මේ උඩ තියෙන කොළනේ. කියන්නේ කොළ තියෙන්නේ මේ පැත්තේ, අපේ දකුණු අත පැත්තේ. දකුණු අත පැත්තේ තියෙනවා නම් ඒ කොළ එක අපි දකුණට කරකවන්න එපා උඩ එක. ඒක අපි වමට මෙන්න මෙහෙම ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට මෙහෙම එකපාරක් කරකවන්න. කරකවලා දකුණත් නීතිය එකපාරක් කරන්න. උඩට එකයි වමට එකයි පල්ලෙහාට එකයි දකුණට එකයි. ඊට පස්සේ ඔයා ඒ විදිහටම රුබික් කියුබ් කැටේ තියාගෙන ඒ අර තිබ්බ පාට පැත්තට ඒක කරකවන්න. ඒ කියන්නේ දකුණු පැත්තනේ. මෙහෙම කරකවන්න. කරකවලා ඒකේ මෙතනට දැන් ඒකට වමත් නීතිය කරන්න. උඩට එකයි වමට දකුණට එකයි පල්ලෙහාට එකයි වමට එකයි. බලන්න පේනව නේද? මේ පැත්ත හැදුනා.
ඊට පස්සේ අපි බලමු පාට දෙකක් තියෙන කොයිද කියලා. දැන් මෙතන තියෙන නිලුයි තැඹිලි. මේක ගෙනියමු නිල් තියෙන තැනට මෙහෙම. නිල් ගෙනිච්චම තැඹිලි තමයි තියෙන්නේ මේ පැත්තේ. අපි මේ පැත්තේ තියෙනවා නම් අපි මේ උඩ එක කරකවන්න ඕන ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට. ඒ කියන්නේ මේ රතු පැත්තට කරකවන්න එකපාරක්. එකපාරක් මෙහෙම කරකවලා අපි ඒක දැන් මේ පැත්තනේ හදන්නේ. ඒකින්ද වමත් පැත්තනේ තියෙන්නේ. වමත් නීතිය එකපාරක් කරනවා. උඩට එකයි දකුණට එකයි පල්ලෙහාට එකයි ආයෙත් වමට එකයි. එහෙමම කරලා අපි දැන් හදන්න ඕන පැත්ත තැඹිලි පාටනේ. තැඹිලි පැත්ත තමන්ගේ මූණ පැත්තට අරගන්න. අරගෙන ඉස්සෙල්ලා කරේ වමත් නීතියනේ. දැන් කරන්න ඕන දකුණත් නීතිය එකපාරක්. උඩට එකයි වමට එකයි පල්ලෙහාට එකයි ආයෙ දකුණට. බලන්න එතන තැඹිලි පාට හැදුනා. දැන් කොලත් හැදුනා තැඹිලිත් හැදුනා. ඊට පස්සේ බලමු අපි පාට දෙකක් තියෙන්නේ කොතනද කියලා. පාට දෙකක් දැන් නැහැ කොතනවද බලන්න. එතනත් නැහැ. එතනත් නැහැ. කහත් එක්කනේ තියෙන්නේ. ඒකින්ද අපි එක පාරක් ආයෙත් දකුණත් නීතිය එකපාරක් කරලා ආයෙත් වමත් නීතිය එකපාරක් කරමු. එකයි මේ වමට එකයි පල්ලෙහාට එකයි මෙහෙම ආයෙත් දකුණට ආයෙත් මේ පැත්ත හරවලා උඩට එකයි දකුණට එකයි පල්ලෙහාට එකයි වමට එකයි. දැන් හැදිලා ඇති එක පැත්ත. දැන් බලන්න එකක් හැදුනා. එහෙම වමත් නීතිය කරනවා නම් අනිවාර්යෙන් දකුණත් නීතිය කරනවා නම් වම් පැත්තට හරවලා වමත් නීතියත් කරන්න ඕනේ. මේ කෝණේ නැත්නම් වෙනස් වෙනවා. මේ පැත්ත කරනවා නම් ආයෙත් මෙතන හරවලා මේ පැත්තත් කෙරෙන්න ඕන. ඊට පස්සේ අපි බලමු මේ නිලුයි රතුයි දැන් තියෙනවා. අපි මේක රතු නිල් පැත්තට හරවගමු. නිල් පැත්තට හරවගත්තම දැන් උඩ තියෙන රතුනේ. රතු තියෙන මේ පැත්තේ. මේ පැත්තේ තියෙනවනේ අපි ඊට ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි මේ උඩ එක කරකවන්න ඕන. එකපාරක් ඔන්න කැරකුවා. කරකවලා වමටනේ කැරකුවේ. අපි එකකින් දකුණත් නීතිය එකපාරක් මෙහෙම කරනවා. උඩට එකයි වමට එකයි පල්ලෙහාට එකයි ආයෙ දකුණට. එහෙම කරලා අපිට හදන්න ඕන රතු පැත්ත තියෙන මේ දකුණත් පැත්තේනේ. දකුණත් පැත්තෙන් දකුණට හරවලා ඉස්සෙල්ලා කරේ දකුණත් නීතියද දැන් මේ පාර වමත් නීතිය කරනවා. උඩට එකයි දකුණට එකයි පල්ලෙහාට එකයි වමට එකයි. හරි දැන් ඒක රතු පාටත් හැදුනා. තව තියෙන්නේ අපිට ඔක්කොම හැදිලා තියෙන්නේ. අනිත් පැත්ත වෙනස් වෙලා තිබ්බොත් ඒකටත් ওই විදිහම කරන්න. දැන් අපිට පාට දෙකක් පේලි දෙකක් හැදිලා තියෙනවා. සම්පූර්ණ යට තීරු හැදිලා තියෙනවා. ඊට පස්සේ අපි කරන්න තියෙන්නේ මෙන්න මේ තියෙනව නේද කහ පාට. අපි කහ පාටින් මෙතන මෙම කතරයක් හදාගන්න ඕනේ. දැන් මෙතන දෙකක් හැදිලා තියෙන්නේ. හැදිලා නැත්නම් ඒත් මම කියලා දෙන්නම්. දැන් මේ දෙක හදාගන්නේ කොහොමද කියලා. හැදිලා නැත්නම් කරන්න තියෙන්නේ අපි මේක මෙන්න මේ කහපත්ත උඩට තියාගෙන තමන් කැමති පැත්තක් ගන්න. ඔයාට ඕන පැත්ත අරගෙන මෙන්න මේ ඉස්සරහ එක මෙන්න මේම එක පාරක් දකුණට හරවන්න. යට තියෙන සුදු තුන උඩ වමට වම් පැත්තට එන විදිහට මෙන්න මේම හරවන්න. හොඳට බලා ගන්න. එකපාරයි මේ බලන්න මේ පැත්ත බලන්න මෙහෙම ඔන්නෝම හරවන්න. හරවලා මේ දකුණත් නීතිය එකපාරක් කරන්න. එකයි මෙහෙම එකයි මෙහෙම එකයි මෙහෙම එකයි. ආයෙත් එහෙම කරලා ආයෙත් අර තිබ්බේ විදිහට මෙහෙම සුදු එක මෙහෙම පල්ලෙහාට දාන්න. එතකොට ඔන්න දැන් අපිට කතරයක් හදා ගන්න ඕන. ඔන්න දැන් හදා ගන්න හැටි බලන්න. දැන් මෙතන කතරේ හදන හැටි මම දැන් කියලා දෙන්නම්. මම එහෙම කරේ ඔයගොල්ලන්ට දැන් මෙතන ඇවිල්ලා තියෙන හින්දා දෙක එතකොට අඩු වෙනවනේ. දැන් ඔක්කොම ඔයාලට ආයෙත් මුලින්ම ඔටු හතරම එන හැටි මම කියලා දෙන්නම්. ඒකම කරන්න මෙහෙම එකපාරක් කරලා දකුණත් නීතිය මෙහෙම එකපාරක් කරා ආයෙත් මේ පල්ලෙහා සුදු ටික ආයෙත් මෙහෙම හැරෙව්වා. ආයෙත් එක පැත්ත වෙන පැත්තක් අරගෙන මෙහෙම උඩට කරා දකුණත් නීතිය එක පාරක් කරා එක වමට හැරෙව්වා. ආයෙත් කරා මෙහෙම එක පාරක් කරා
වමට හැරෙව්වා. ආයෙත් රැක් කරන්න. මුලින්ම එතන එනකම් කරන්න තනි ඉරක්. හොඳද? තනි ඉරක් එනකම් කරන්න. කරා හරි. දැන් ඔන්න තනි ඉරක් ආවා. තනි ඉරක් ආවනම් ඒ හරහට තියෙන ඉර පේලිය තමන්ගේ පැත්තට මෙම හරහට තියෙන විදිහට තියන්න. මේ පැත්තට තියාගන්න එපා. මෙන්න මෙම තමන්ගේ මූණ තියෙන පැත්තට මෙම හරහට තියෙන විදිහට තියාගන්න. ඊට පස්සේ ආයෙත් අර විදිහටම මේ උඩට යක් කරකවලා මෙන්න මෙහෙම දකුණත් නීතිය කරලා ආයෙත් පල්ලෙහාට මේක මෙහෙම කරකවන්න. හරි. දැන් බලන්න කතිර හැදුණා නේද? මේවා හැදුනට කමන්නේ. ඒවා සමහර වෙලාවට හැදෙනව නැත්තම් නෑ. එකක් හරි හැදෙනවා. සමහර වෙලාවට දෙකක් හැදෙනවා. එහෙම හැදෙනවා. දැන් කතිර හැදිලා ඉන්නේ. ඔයා කතිර හැදෙන ටික විතරක් අවධානය යොමු කරන්න. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ කෝණ හතර පාට සමාන කරගන්න තියෙන්නේ. ඒක කරගන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. ඒක කරගන්නේ දැන් අපි මේක මෙහෙම තැඹිලි කොළයිනේ මෙතන තියෙන්නේ. අපි ඒක පැත්තට හරවමු. තැඹිලි කොළයි. එතකොට මේක නිලුයි රතුයි තියෙන්නේ. මෙතන තියෙන නිලුයි තැඹිලිනේ තියෙන්නේ. ඒක වැරදි. මෙතන තැඹිලි නිලුයි තියෙන්නේ. තියෙන්න ඕන රතුයි කොළයි. ඒක මේ දෙපැත්ත මාරු වුණාට කමක් නැහැ. මේ කෝණෙට තියෙන්න ඕන. මේ පැත්තේ තියෙන්නේ කොළයි රතුයි. තියෙන්න ඕන නිලුයි රතුයි. ඒකින්ද ඔයාලට කැමති පැත්තක් ගන්න පුළුවන්. මොකද මේක එක පැත්තයිනේ පාට සම්පූර්ණ වෙලා තියෙන්නේ. බලන්න මේ පැත්ත හරවලා තැඹිලි පාට තිබ්බොත් ඒත් එක පැත්තයි හරන. මේ හරහට තිබ්බට වැඩක් නැහැ. හොඳේ. මේක හරහට මෙන්න මේ පැත්ත හරි අපි. මෙහෙම තිබ්බම මේ පැත්ත හරි. හරි නැති වුණත් ඔයාලට කරන්න පුළුවන්. මම දැන් හරි නැති වුණොත් කියලා දෙපාරම කරලා පෙන්නන්නම්. මෙහෙම තියලා දකුණත් නීතිය 3 පාරක් කරමු. 1 2 3. ඊට පස්සේ මෙහෙමම තමන්ගේ දකුණු අත පැත්තේ තියෙන එක ආයෙත් ඉස්සරහට ගන්න. අරගෙන වමත් නීතිය ආයෙ 3 පාරක් ගන්න. 1 2 3. හරි. කරාට පස්සේ දැන් බලමු අපි මේක හැදෙනවද කියලා. කොළයි කොළ තැඹිලි දැන් පැති දෙකක් හරියට හරි ගියා. ඒ පැති දෙක තියෙන පැත්ත තමන්ගේ වම් අත පැත්තට තියාගන්න. තියාගෙන අර ඉස්සෙල්ලි කරපු එකම ආයෙ 3 පාර ගන්න කරන්න. දකුණන් නීති 3 පාරක් කරලා මෙහෙම අනිත් පැත්ත තමන්ගේ මූණ පැත්තට හරවලා වම් පැත්ත 3 පාරක් ගන්න බලන්න. 1 2 3යි. දැන් දකුණන් නීතිය ඔයගොල්ලෝ දන්නවනේ. පුරුදු වෙන්න පුළුවන් ටිකක් කරාම ආයෙත් මේක මේ පැත්ත හරව ගන්නවා. හරවගෙන වමත් නීතිය 3 පාරක් කරන්න. 1 උඩට 1 රහට 1 පහළට 1 වමට 1 2 ඔන්න තව පාරක් කරමු. උඩට 1 දකුණට 1 පල්ලෙහාට 1 වමට 1. බලන්න දැන් ඔක්කොම හරි ගිහලා නේද කියලා මෙම කරකවල බලන්න පුළුවන් අපිට. රතු නිල් නිල් තැඹිලි ඒ කෝණයට හරි. තැඹිලි කොළ ඒ කෝණයට හරි. රතු කොළ ඒ කෝණයටත් හරි. එහෙම හැදුනට පස්සේ අපිට කරන්න තියෙන්නේ ඊළඟට කරන්න තියෙන්නේ මේ කහ පාට පැත්ත තියෙනව නේද? ඒක අපි මෙන්න මේ විදිහට යටට අරගෙන සුදු පැත්ත උඩට ගන්න ඕන. දැන් තමයි සුදු පැත්ත උඩට ගත්තේ. හොඳද? අරගෙන මෙන්න මේ කහ පාට තව 3ක් තියෙනවා. අපි මේ 3 මේ යටට දාගන්න ඕන.
ඒක කරන්න තියෙන්නේ සුදු පැත්ත උඩට තියාගෙන තමන් කැමති පැත්තම් මෙහෙම තමන්ගේ පැත්තට තියාගෙන මෙන්න මේ කහපාට එක දකුණු අත පැත්තේ මෙන්න මේ පළවෙනි තීරුවට එන විදියට තියාගන්න. තියාගන්නකොට කොයිම වෙලාවකවත් මේ ඉස්සරහා පේලියට කහපාට එකක් පේන විදිහට තියාගන්න එපා. ඒ කියන්නේ මේක මෙතන කහපාට එක මෙතන මෙහෙම තියාගත්තොත් මෙතන දැන් සුදු එකක් කහ එකක් තියෙනවනේ. එහෙම වෙන්න තියන්න එපා. මේ පැත්ත අපේ තමන්ගේ මූණ පැත්තට තියාගන්න එක හැමතිස්සම වෙන පාටකින් හිස්ව තියාගන්න. ඔන්න දැන් මෙහෙම තිබ්බමත් කහ එකක් ඉස්සරහට එනවා. එනනම් අපි ආයෙත් එකපාරක් මෙහෙම කරමු. දැන් බලන්න කහ පාටයක් නැහැ. ඊට පස්සේ කරන්න තියෙන්නේ අපි මෙන්න මෙහෙම දැන් තියාගෙන මේ කහ එක මේ යටට එනකම්ම අපි දකුණත් නීතිය කරන්න ඕන. එහෙනම් බලමු කරන්න හැටි. කහ එක මෙතන තියෙනවා. තමන්ගේ මූණ අතර පැත්තට තියාගෙන සුදු උඩට තියාගෙන බලන්න. දකුණත් නීතිය කරනවා. මේක කරා ආවේ නැහනේ. ආයෙ කරමු. ඔන්න ඒ කහ එක මෙතනට ආවා. දැන් ආයෙ මෙහෙම කරාම යටට යනවා. ඔන්න දෙපාරක් කරාම ඒක ආවා. ආයෙත් කරන්න තියෙන මේ උඩ දෙකම අල්ලගෙන මේ යට එක විතර මෙහෙම කරකවන්න. ආයෙත් අර පැත්තට එනකම්ම. දැන් මෙහෙම ආවම බෑ. මෙතන ඉස්සරහ එකක් තියෙනවනේ. ඉතින් ආයෙත් මේ පැත්තට කරකවලා මේ පැත්ත තියාගෙන ආයෙත් දකුණත් නීතිය කරන උඩට එකයි අරට එකයි පල්ලෙහාට එකයි ආයෙත් දකුණට එකයි. ආවේ නැහනේ. ආයෙ කරමු. උඩට එකයි වමට එකයි නාවා පල්ලෙහාට ආවා ආයෙ දකුණට එකයි. ඔන්න ඒකත් අපි හරි. ඊට පස්සේ තව එක කහ පාටක් තියෙනවා. ඒක හදන්න අපි ආයෙත් මේක මෙහෙම මේ පැත්තට ගියමු. ඒක නම් ඉස්සර එකක් තියෙන ඉඳ ඉස්සරහට ආවත් ප්‍රශ්නයක් නැහැ. මෙතනටනේ ආවේ. ඒකින්ද අපි ඒකත් කරමු. උඩට එකයි වමට එකයි පල්ලෙහාට එකයි දකුණට එකයි. උඩට එකයි වමට එකයි නාවා පල්ලෙහාට එකයි දකුණට එකයි. ඔන්න දැන් ඒකත් ඇදලා ඉවරයි. සුදුත් ඉවරයි. මේ පේලි දෙකත් ඉවරයි. කහ පාටත් ඇදලා ඉවරයි. දැන් ආයෙ ගන්න තියෙන්නේ අපි මෙහෙම සුදු පාට පැත්ත ආයෙත් මෙහෙම යටට තියාගන්න ඕන. දැන් කහ හැදිලාත් ඉවරයි. අපිට දැන් තියෙන්නේ මෙන්න මේ පැති තුන හදාගන්න. මේ රතු පාටත් ඇදලා ඉවරයි. හැදිලා තියෙනවා ඉඳා රතු පාට පැත්ත තමන්ගේ මූණ පැත්තට මෙහෙම තියාගන්න. තියාගෙන කරන්න තියෙන්නේ දකුණත් නීතිය එකපාරක් කරන්න. තේරුණාද? ඊට පස්සේ වමත් නීතියත් එකපාරක් කරන්න. මේ සම්පූර්ණ හැදිච්ච පැත්ත තමන්ගේ මූණ පැත්තට තියාගෙන කහ පාට උඩට තියාගෙන සුදු පාට පල්ලෙහාට තියාගෙන කරන්න ඕන. දකුණත් නීතිය එකපාරයි. ඔන්න උඩට එකයි වමට එකයි පල්ලෙහාට එකයි දකුණට එකයි. ඊට පස්සේ දකුණත් නීතියත් එකපාරක් වමත් නීතියත් එකපාරක් ගන්න. උඩට එකයි දකුණට එකයි පල්ලෙහාට එකයි වමට එකයි. ඊට පස්සේ ආයෙත් අපි දකුණත් නීතිය 5 පාරක් කරන්න. උඩට එකයි වමට එකයි පල්ලෙහාට එකයි දකුණට. ඔන්න එක පාරක් කරා. ආයෙත් උඩට එකයි වමට එකයි පල්ලෙහාට එකයි දකුණට එකයි. දෙපාරක් කරා. ආයෙත් උඩට එකයි වමට එකයි පල්ලෙහාට එකයි දකුණට. 3 පාරක් කරා. උඩට එකයි වමට එකයි පල්ලෙහාට එකයි දකුණට එකයි. 4 පාරක් කරා. ඔන්න තව පාරක් කරන්න ඕන. උඩට එකයි වමට එකයි පල්ලෙහාට එකයි දකුණට එකයි. හරි. ඊට පස්සේ වමත් නීතියත් අපි 5 පාරක් කරන්න ඕන. උඩට එකයි දකුණට එකයි පල්ලෙහාට එකයි වමට එකයි. ඔන්න එක පාරක් කරා. උඩට එකයි දකුණට එකයි පල්ලෙහාට එකයි වමට එකයි. දෙපාරයි. උඩට එකයි දකුණට එකයි පල්ලෙහාට එකයි වමට එකයි. 3 පාරක් කරා. උඩට එකයි දකුණට එකයි පල්ලෙහාට එකයි වමට එකයි. 4 පාරක් කරා. උඩට එකයි දකුණට එකයි
පල්ලෙහාට 1යි වමට 1යි. කරාට පස්සේ ආයෙත් පැති 3ක් තියෙනවා හදන්න. මොකද මේ පාට 3 මාරු වෙලා දැන් තියෙන්නේ. දැන් මේ පාර කරාම සමහර ගොඩාක් දුරට හරියන්න පුළුවන්. අපි ඒ විදිහටම ආයෙත් ඒකම කරමු. කහ පාට පැත්ත උඩට තියාගෙන සුදු පාට පැත්ත යටට තියාගන්න. ආවේ නැහැ කියලා බය වෙන්න එපා. ඒ තියෙන පැත්ත ඉස්සරහට තියාගෙන ආයෙත් ඒ විදිහටම කරමු. දකුණත් නීතිය එකපාරයි, වමත් නීතිය එකපාරයි. ඊට පස්සේ ආයෙත් දකුණත් නීතිය පස් පාරයි, වමත් නීතියත් පස් පාරයි. ඔන්න දකුණත් නීතිය කරමු මුලින්ම. උඩට 1යි, වරාට 1යි, පල්ලෙහාට 1යි, දකුණට 1යි. ඊට පස්සේ ආයෙත් වමත් නීතිය එකපාරක් කරමු. උඩට 1යි, දකුණට 1යි, පල්ලෙහාට 1යි, වමට 1යි. ඔන්න දැන් ආයෙත් ඒක එක කරා. ඊට පස්සේ දැන් දකුණත් නීතිය පස් පාරක් කරමු. උඩට 1යි, වමට 1යි, පල්ලෙහාට 1යි, දකුණට එකපාරයි. 1යි, වමට 1යි, පල්ලෙහාට 1යි, දකුණට දෙපාරයි. උඩට 1යි, වමට 1යි, පල්ලෙහාට 1යි, දකුණට 1යි. තුන් පාරයි. උඩට 1යි, වමට 1යි, පල්ලෙහාට 1යි, දකුණට 1යි. තුන් පාරයි. උඩට 1යි, වමට 1යි, පල්ලෙහාට 1යි. පස් පාරක් කරානේ. දැන් අපි මෙන්න මේ වමත් නීතිය පස් පාරක් කරමු. 1යි, 2යි, 3යි, 4යි, ඔන්න 5යි. හරි. දැන් බලන්නකො. කහ පාටත් හරි, සුදු පාටත් හරි, රතු පාටත් හරි, නිල් පාටත් හරි, තැඹිලි පාටත් හරි, කොළ පාට. ඔන්න පැති 6ම හරි. මේක ගොඩක්ම කියලා දුන්නේ පොඩ්ඩක්වත් දන්නේ නැති අයට, දන්න අයට නම් නෙමෙයි. අනික මේක ස්පීඩ් එකෙන් මේ විදිහෙන් හදන්න බෑ. මේක මුලින්ම ඔයගොල්ලෝ මොන ස්පීඩ් එකෙන් මොනා කරත් දැනගෙන ඉන්න ඕන රුබික් කැඩේ අනිවාර්යෙන් පැති 6 හදාගන්න. එහෙම දන්නේ නැති අයට තමයි මේක කියලා දෙන්නේ. අනිත් අය තරහ වෙන්න එපා. මම කියන්න පුළුවන් ඉතාලම සරල විදිහට තමයි මේ කියලා දුන්නේ. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා අන්තිම වෙනකම් බලලා හදන්න try කරන්න. මුලින්ම බල හරි හදන්න. ඊට පස්සේ තනියම හදන්න බලන්න. දෙපාරක් තුන් පාරක් ඔයගොල්ලන්ට මේක බලුවම Tamanටම තේරෙයි හදන්න පුළුවන් කියලා. මේක ඕනම පොඩි දරුවෙක්ට හදන්න ලේසිම ක්‍රමයක්. මුලින්ම ස්පීඩ් එකෙන් ඉක්මනට හදන්න ඉගෙන ගන්න ඕනේ නැහැ. මුලින්ම කරන්න Tamanට මේක පැති 6 හදාගන්න try එකක් දෙන්න. බොහොමත්ම ස්තුතියි වීඩියෝ එක නරඹු ඔබට. සුබ දවසක්. අනිවාර්යෙන් මතක ඇතුව subscribe කරගෙන යන්න.